හිත ආදරේ සොයා යනවද බොරු කතා කියා හිත එක තැනක තියා ගන්නට බැහැ වගේ ඔයා හායි කොහොමද ඔයාලට ඔන්න අද බ්ලොග් එක තමයි අපි අවුරුද්දට ගියපු ට්‍රිප් එකේ බ්ලොග් එක. දිගටම බලාගෙන ඉන්න. අපි මේ පාර හිතුවා නුවරඑළිය යමුයි කියලා. අපේ ලොකු අම්මලගේ අයියා ඉන්නවා නුවරඑළියේ. ඉතින් අපි එහෙ යන්න තමයි මේ උදෙන්ම ලෑස්ති වෙලා යන්නේ. මේ යන්නේ අපි හපුතලේට කිට්ටුව. අපි උදේට කාලා හිටපු නැති නිසා කන්න තැනක් බැලුවා හපුතලෙන්. ඊට පස්සේ ඔලිව්ස් එකේ කෑම තියෙයි කියලා හිතලා නතර කරා. මේ ඔලිව්ස් එකේ තියෙන මල් තමයි මේ ලස්සනටම අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි කෑවා උදේට කෑවේ ඉන්දියා අප්ප තිබ්බේ. ඒවා කෑවා. කාලා අපි නුවරඑළියට ආවා. එදා පාකින් තිබුණේ නෑ මේ පාක් කරන තැන්වල. මේ ඊට පස්සේ අපි අර එහා තිබුණු කානිවල් එකක් තියෙන තැනක තමයි නතර කරේ. දැන් මේ අපි ඇතුළට යන ගමන් ඉන්නේ. මේ පාර නම් ලස්සනට මල් පිපිලා තිබ්බා. අපි ගිය පාර යද්දි එච්චර මල් තිබුණේ නැහැ. මේ පාර ලස්සනට ගොඩාක් මල් පිපිලා තිබ්බා. සෙනඟ ගොඩාක් හිටියා. අපිට වාඩි වෙන්නවත් තැනක් තිබුණේ නැහැ හරියටම. ඊට පස්සේ අපි දැන් මෙහෙම ඉන්නකොට සී ප්ලේන් එක ගියා. මම ඒකත් වීඩියෝ කරගත්තා. බලන්නකෝ ඔයාලා. Woke up late, missed the morning glaze. But the sunlight hits in so many ways. Grabbed my shades and hit the streets, no plan. Chasing vibes like seashells in the sand. Radio hums a tune I can't name. මේ අපි අයියලාගේ ගෙදර යද්දි ඒ වෙලාවේ හවස තිබ්බ අහස වටේම තියෙන කඳු ටික පේනවා මොහොතම ලස්සනයි. ඊට පස්සේ අපි අයියලා වවන ගෝවා කොටුවට කැරට් කොටුවට එහෙම ගියා. මේ දවස්වල නම් ගෝවා කැරට් එහෙම ගලවලා තියෙන්නේ. ඒ වුණාට තව අර බෙහෙත් ගහන්න නැතුව ටිකක් තියාගෙන ඉන්නවා. ඒවා ඔය මලු එළවලු මලු හදන්න වගේ තමයි දෙන්නේ. එදා රාත්‍රියේ අපි ගිනි මැලයක් එහෙම ගහලා ගොඩක් සීතල නිසා ගිනි මැලයක් එහෙම ගහලා බාබකියු එහෙම දැම්මා. Skipping stones in city streams we find. Let's write a new story, leave the old behind. දැන් මේව බලද්දි ආයෙත් යන්න හිතෙනවා නුවරඑළියේ. ඒ තරම් ෂෝක් එකේ. Every spark in their voice. මේ තියෙන උදේ පේන වටපිටාව. Colors splash like secrets on these walls. මෙහි එළවලුත් තියෙනවා වටේටම තේ වතුත් තියෙනවා. දෙකම තියෙනවා. The halls. Feel the world just turning slow. Let the breeze tell us where to go. Every step a beat we can make. Life's a tune, sing it till we break.
උදේට කාලේ එහෙම අපි 9-10 වගේ වෙනකොට ඒ ළඟ දිය ඇල්ලක් තියෙනවා. ඒක බලන්න යමු කියලා පිටත් වුණා. ඒ වුණාට දිය ඇල්ලට යන පාර ටිකක් අවුල් නිසා අපි මගට ගිහින් ආවා. මේ යන ගමන්. දිය ඇල්ල බලන්නත් ගිහින් ඇවිල්ලා අපි පස්සේ දවල්ට කාලා එහෙම ආපහු එන්න පිටත් වුණා. මේ අපි එන ගමන් ටිකක් වැස්ස වගේ තිබ්බා. මීදුමින් වැහිලා තමයි තිබ්බේ මුළු පාරම. එහෙනම් අද vlog එකත් මෙතනින් ඉවරයි. බලාගෙන හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.